ලෝකෙ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන නමුත් ලංකාවේ වැඩිය කවුරුවත් දන්නේ නැති අමුතුම සුපිරිම කීබෝඩ් එකක් අද අපි මේ වීඩියෝ එකෙන් අන්බොක්ස් කරමු. මේක අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන කීබෝඩ් සහ ප්‍රොඩක්ටිවිටි කීබෝඩ් ඔක්කොටම වඩා වෙනස්ම විදිහේ කීබෝඩ් එකක්. මේක ලෝකෙ ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ මෙයාලගේ මේ සයන්ස් ෆික්ෂන් ඉන්ස්පයර්ඩ් ඩිසයින් ලැන්ග්වේජ් එක නිසා. ඒ වගේම මේකේ සුපිරිම බිල්ඩ් ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන් ලක්ෂරියස් ෆීලින් එකක් එක්කම. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ කීබෝඩ් එක කියලා. මේ කීබෝඩ් එකේ බ්‍රෑන්ඩ් එක තමයි Gravostar කියන්නේ. ලංකාවේ නම් මේ බ්‍රෑන්ඩ් එක ගැන වැඩි අහලා නැතුව ඇති. නමුත් මේක ඉන්ටර්නැෂනල් කීබෝඩ් මාකට් එකේ ගොඩක් ඉහළින්ම තියෙන කීබෝඩ් බ්‍රෑන්ඩ් එකක්. ඔයා මේ කීබෝඩ් එක ගැන මේ බ්‍රෑන්ඩ් නේම් එකෙන් සර්ච් කරලා බලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි කොච්චර ජනප්‍රියත්වයක් මේ අද අපි කතා කරන කීබෝඩ් එකට අත් වෙලා තියෙනවද කියලා ඉන්ටර්නෙට් එක ඇතුලේදී. ලංකාවේ අපිට මේක නුහුරු වෙන්න ප්‍රධාන හේතුව තමයි මේක ගන්න තැනක් තිබුණේ නැහැ. මේක ලංකාවේ ගන්න ෂොප් එකක මේ වෙනකන් හරියට තිබුණේ නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. මේකට ඔෆිෂියල් රීසෙලර් කෙනෙක් ඉන්නවා ලංකාවේ. එයාගෙන් ඔයාට ගන්න පුළුවන් වොරන්ටි කිසිම ප්‍රශ්නයක්වත් නැතුව. ඔයාලා දන්නවා දැනටමත් මේ ඔෆිෂියල් රීසෙලර් කවුද කියලා. මොකද මම මගේ කීක්‍රෝන් කීබෝඩ් එක ගත්තේ ඒ සෙලර්ගෙන් තමයි. ඒක තමයි මේ iRiver කියන ෂොප් එක. ඒ iRiver ෂොප් එක තමයි අද අපි මේ කතා කරන Gravostar keyboard.com ඔෆිෂියල් රීසෙලර් වෙන්නේ ලංකාවේදී. ඒක නිසා වොරන්ටි ගැන කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව මිලදී ගන්න පුළුවන් ඒ iRiver ෂොප් එකෙන් ඔයාට මේ Gravostar keyboard එක ඇතුළු අනිත් ඕනම කීබෝඩ් එකක්. ඉතින් අද අපි ඒ ෂොප් එකේදීම මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද මේ අමුතුම කීබෝඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. කීබෝඩ් එක විතරක් නෙමෙයි මෙයාලගේ අමුතුම විදිහේ මවුස් එකකුත් මම අද මේ වීඩියෝ එකේදී අන්බොක්ස් කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට ෂොප් එකට යද්දිම හරි ලස්සනට මේ Gravostar keyboards ටික අපිට බලා ගන්න පුළුවන්. මේකේ මොඩල්ස් කිහිපයක්ම මේ ෂොප් එකේ තියෙනවා. එතනින් මම අද අන්බොක්ස් කරලා පෙන්නන්න යන්නේ මේ K1 Pro කියන Cyberpunk edition එක. ඒ වගේම මෙයාලගේ මවුස් එකකුත් තියෙනවා. ඒකත් මම මේ වීඩියෝ එකේ අන්බොක්ස් කරලා පෙන්නනවා. ඉතින් මේ K1 Pro keyboard එකේ Cyberpunk edition එක අද අපි අන්බොක්ස් කරලා බලමු මේ වීඩියෝ එකෙන්. මෙන්න මේ විදිහට බොක්ස් එකේ ස්ටිකර් එක අපිට බලා ගන්න පුළුවන්. මේක genuine product එකක්. ගොඩක් බරයි මේ බොක්ස් එක. සාමාන්‍ය කිලෝ 1.5ක් විතර බරයි මේ කීබෝඩ් එක. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් ප්‍රීමියම් ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන් බොක්ස් එකේ ඉඳන්ම. next level එකේ පැකේජින් එකක් තියෙනවා. මේක සාමාන්‍ය කීබෝඩ් එකකට වඩා නම් ගොඩක් වෙනස් වෙන්න ඕනේ. wow මේ විදිහට අමුතුම විදිහට මේක පැක් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. Gravostar අමුතුම විදිහට මේක පොලිතින් එක wrap කරලා තියෙන්නේ. පොලිතින් එකේ quality එක උනත් next level. හරි අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ මේක අතට ගද්දි. මේ විදිහට එක්ස්ට්‍රා ඇක්සසරිස් කිහිපයක් මෙතන අපිට එවලා තියෙනවා. යටින් තව පොඩි බොක්ස් එකක් තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. හරි මේ ඩොකියුමන්ට් එකක් තමයි තියෙන්නේ. මේ පොඩි බුක් එකක් තියෙනවා. ඒත් එක්කම තව මේකේ ඇතුලේ බලා ගන්න පුළුවන් ක්ලීනින් ක්ලොත් එකකුත් තියෙනවා. ඒත් එක්කම charging cable එක. ඒ වගේම මේක අපිට ගහලා PC එකට කනෙක්ට් කරලා සාමාන්‍ය wired keyboard එකක් විතර use කරන්නත් පුළුවන්. මේකේ අපිට තියෙන ඔක්කොම functions කරගන්නේ කොහොමද කියලා මේකේ ඔක්කොම in details තියෙනවා මේ පොඩි book එකේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඇතුලේ අමතර keys කිහිපයක් key switches කිහිපයක් අපිට එවලා තියෙනවා. ඒත් එකම ක්ලීනින් කරගන්න අවශ්‍ය කරන ක්ලීනින් කිට් එකකුත් මෙතන තියෙනවා. කොම හරි පිළිවෙලකට ලස්සනට එවලා තියෙනවා. මෙන්න මේ පොලිතින් එක අපි මෙතනින් අයින් කරගමු. ඒකත් next level විදියට මේක පැක් කරලා තියෙන්නේ. සාමාන්‍ය විදියට එවන එකක් නෙවෙයි. මේක ටිකක් high end එකේ premium luxury keyboard එකක්. මෙන්න මේ විදියට බලමු. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ Cyberpunk edition එක K1 Pro keyboard එක. wow skeleton design එකක්. ක්‍රබ් කෙනෙක්ගේ ආම් එකක් වගේ අමුතුම ස්ටෑන්ඩ් එකක්. අමුතුම විදිහේ කීබෝඩ් එකක් මේක. ඔයාලා මේ ලංකාවේ පළවෙනි වතාවට මේක දකින්නේ මං හිතන්නේ මේක සිංහල වීඩියෝ එකකින්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ක්වොලිටි එක කොහමද කියලා. හරිම ලක්ෂරි ෆීලින් එකක් දැනෙන්නේ මේකෙදි. එතන මේක ඇඟිලි වලට දැනෙනවා ගොඩක් හොඳට මේක softly ඒක දැනෙනවා. එතනම ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. මෙතන rotary switch එකක් තියෙනවා volume up and down වලට. මේකේ ෆොන්ට් පවර් හරිම අමුතුයි. ඒ Cyberpunk theme එකට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ බලන්න මේක යට වුණත් කොච්චර quality එකකට තියෙනවද කියලා. මෙතන තියෙනවා wireless විදියට අපිට මේක wireless adapter එකක් තියෙනවා යට. එකෙන් අපිට wireless විදියට පාවිච්චි කරන්න පුළුවන්. Bluetooth අවශ්‍ය නම් Bluetooth වලනුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ switch එක තියෙන්නේ Windows සහ Mac අතර switch කරගන්න. ඊළඟට මෙතන wired ද Bluetooth ද wireless ද කියලා අපිට මෙතනින් ලේසියෙන්ම select කරගන්න පුළුවන්. wow මේකේ light system එක එකක් next level. ඇත්තටම science fiction inspired design එකක් නිසා හරිම අමුතුම feeling එකක් දැනෙන්නේ. පිටසක් වල keyboard එකක් වගේ. මේකේ arms දෙකෙත් lights දෙකක් තියෙනවා පේනවා ඔයාලට. මේක සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් විතර බර keyboard එකක්. මේ Gravostar කියලා මෙතන තියෙනවා. මේ arm එකේ light එක බලා ගන්න පුළුවන්.
ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ key cap semi transparent වගේ තියෙන්නේ. ඒකෙන් ආලෝකය ගොඩක් ලොකුවට එළියට එන්නේ නැහැ. නමුත් අමුතු විදිහට ටිකක් මේක එළිය එන්නේ. මේක ටේබල් එක උඩ තියෙද්දි නම් next level එකට අපිට පේනවා. يعني gamer කෙනෙකුට වගේ නම් මේක dream keyboard එකක් වෙයි. කීකැප්ස් ඔබද්දි අපිට හරිම සොෆ්ට් ෆීලින් එකක් දැනෙන්නේ. ඒ කියන්නේ ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. හරිම අමුතුම ලක්ෂරි සොෆ්ට් විදිහට තමයි මේක ප්‍රෙස් වෙනවා අපිට දැනෙන්නේ. හරිම කම්ෆර්ටබල් විදිහට තමයි මේකේ කීස් වල සවුන්ඩ් එක උනත් කනට දැනෙන්නේ. මේකේ ස්කෙලටන් ඩිසයින් එකත් එක්ක semi transparent keycaps තියෙනවා. මේකේ මිලිඇම්පියර් 8000ක බැටරි එකක් එනවා. ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කීබෝඩ් එකක්. ඇත්තටම ඔයාලා මේක try කරලා බලනවා නම් මේක ඇත්තටම අවුරුදු ගානකට සෑහෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කීබෝඩ් එකක්. ඩියුරබිලිටි එකත් ගොඩක් හොඳ ඇති කියලා හිතනවා. හරි, දැන් අපි බලමු මේ බ්‍රෑන්ඩ් එකේම මේ අමුතුම විදිහේ මවුස් එකත් අන්බොක්ස් කරලා. මේකත් පෙනුමට වඩා ගොඩක් වෙනස් ෆීචර්ස් තියෙන මවුස් එකක්. මේක සාමාන්‍යයෙන් ටිකක් හයි එන්ඩ් එකේ මවුස් එකක්. සිම්පල් වගේ පෙනුනට මේක මැග්නීසියම් ඇලෝයි වලින් තමයි හදලා තියෙනවා කියන්නේ. මේකේ බොක්ස් එක අපි මෙන්න මේ විදිහට ඕපන් කරගද්දි අපිට බලා ගන්න පුළුවන් ස්කෙල්ටන් ඩිසයින් එකක් තියෙනවා. ස්කෙල්ටන් ඩිසයින් එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මවුස් එකක් ඇතුලේ තව මවුස් එකක් වගේ හරි ලස්සන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ස්කෙල්ටන් එකක් තමයි මේකේ පිටිපස්සෙන් වගේ තියෙන්නේ. අපි මේ විදිහට අතට ගත්තාම වව් මේක බර නෑ. මේක ප්ලාස්ටික් වලටත් වඩා බර අඩුයි. ඒ කියන්නේ මැග්නීසියම් ඇලෝයි වලින් හදලා තියෙන නිසා මේකේ බර නැහැ. මේ බොක්ස් එකේ ඇතුලේ අපි බලමු තාම මොනවද තියෙන්නේ කියලා. මේකේ අපිට බලා ගන්න තියෙනවා කේබල් එකක්. ආයෙත් එකම ස්ටිකර්ස් ටිකක් තියෙනවා මේකේ. ඒ ටික තියෙන්නේ කස්ටමයිස් කරගන්න අපේ මවුස් එක. අපි මේක මෙහෙම තියමු. 8K පෝලිං වලට අවශ්‍ය වෙන මේ ඩොංගල් එකක් වගේ කොටසක් තියෙනවා. මේක වයර්ඩ් විදිහට කනෙක්ට් කරලා 8K අපිට යූස් කරන්න පුළුවන්. ඒකත් හදලා තියෙන්නේ අර අමුතුම විදිහේ මේ ස්කෙල්ටන් ඩිසයින් එකකින්. මේකෙත් ලයිට් එකක් තියෙනවා මම හිතන්නේ. ඒකත් පැත්තකින් තියලා මෙන්න මේ විදිහට තමයි මවුස් එකේ ලයිට් පත් වෙනකොට අපිට බලා ගන්න තියෙන්නේ. ඒක RGB next level එකේ මවුස් එකක් සහ කීබෝඩ් එකක්. මේ දෙක තියෙනවා කියන්නේ ගේමර් කෙනෙකුට නම් ඇත්තටම ඩ්‍රීම් සෙටප් එකක් වෙයි. ඇත්තටම මාර කම්ෆර්ටබල් සහ අමුතුම විදිහේ ඩිසයින් එකක්. ඒ කියන්නේ මේක හරහා වාතය ගමන් කරන නිසා අතට උනත් දාඩිය දාන්නේ නැහැ. ගේමින් සෙටප් එකක් හදන කෙනෙකුට මේක ඩ්‍රීම් මවුස් එකක් සහ කීබෝඩ් එකක් වෙයි. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් අමුතුම විදිහේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නේ නැති කියලා. මොකද මේක ලංකාවේ සිංහලෙන් නම් මේ වගේ වීඩියෝ එකක් දාන්න තරමින් තිබුණේ නැහැ මේ වෙනකොට. මොකද මේ කීබෝඩ් බ්‍රෑන්ඩ් එක ටිකක් විතර ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. මේක ලෝකෙ ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් වුණාට දැන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ බ්‍රෑන්ඩ් එක ඔෆිෂියල් රීසෙලර් කෙනෙක්ගෙම බයි කරන්න පුළුවන් ලංකාවේ මේ iRiver කියන shop එකෙන්. ඉතින් ඔයාලා කවුරු හරි මේක බයි කරන්න ඉන්නවා නම් මේකේ price සහ අනිකුත් details ඔක්කොම මෙයාලගේ website එකේ දාලා තියෙනවා. ඔයාලට website එකෙන් order කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් shop එකට ගිහිල්ලා මේක බයි කරන්නත් පුළුවන්. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ කීබෝඩ් එක ගැන අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඔයා subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බැලුවේ දැන් මේ පැත්තෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එකතු වෙලා ඉන්න Apple Think එක්ක. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you. Every